අයිබෝවන් ඔබට සුබ දවසක්. අදත් අලුත් කතාවක් එක්ක හම්බුණා. මේ අලුත් කතාව අපේ මිත්‍රයෙක් කියපු කතාව. කවුද මේ මිත්‍රයා? ඔබ කවුරුත් දන්න ආචාර්ය ජයලත් මනෝරත්න. ජයලත් මනෝරත්නනුත් පෙරාදෙණිය ආදිවාසියා කියලා කියන්නේ එයාගේම වචනයක්. අපිත් ඒ කතාව නෙමෙයි අපි කියන්නේ මචං අපි ඉතින් ආදිවාසී වෙන පෙරාදෙණිය කියලා. ඔහු අඟුරංගිත ඉපදලා ඊට පස්සේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා සරච්චන්ද්‍ර මහත්මයාත් එක්ක වෙලා උපාධිධාරියෙක් විදියට කටයුතු කළා. පස්සේ නාට්‍ය කියන වේදිකාව, සිනමාව, රූපවාහිනිය කියන මේ චිත්‍රය එකසේ දායගෙන ඒ වගේම කවිපොත්, නවකතා පොත්, නාට්‍ය රචනා මේවා මතන 15ක් විතර කරලා විදෙස් පතල නමක් තිබූ ප්‍රතිභාපූර්ණ ශාස්ත්‍රඥයෙක් කලාකරුවෙක්. එහෙම කිව්වට වරදක් නැහැ. ඒ වගේම ඌ අපේ හොඳ මිත්‍රයෙක්. අපි තියෙනවා ගැම්දරෝ කියලා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ සංවිධානයක් අපි හදාගෙන ඔහු යාවජීව සමාජිකයෙක්ව හිටියා ඔය නිසංගදෙද්දෙනිය මහත්මයාත් එක්ක. නිසංගතාම අපිත් එක්ක ඉන්නවා. දැන් මේ උජ්ජලයා මොන ස්ටෝරි ටෙලර්ස්නේ ඔක්කොම. ඒක මම මනෝ මේකට සම්බන්ධ කරගන්න. මනොත් එක්ක ඉන්න පුළුවන් ඉල්ලි වෙනකන් ඕනම තැන. එක කතාවක් කරන්න එක කතාවක්, එක කතාවක් කරන්න එක කතාවක්. මේ කතා දෙවයක් තියෙනවා. පොඩි කතා දෙවයක්. මේ කතා දෙවය මං කියනවා එයා කියපු. එකක් තමයි මෙයා කියනවා මචං දවසක් මං ගෙදර එනකොට අපේ ලේන් එකේ බුල්ලස්කමිනේ අපි දන්න අඳුරන මේ ගෙදරක දරුවෙකුට අලුතෙන් ආපු වැඩට ආපු ළමෙක් මං හිතන්නේ පාරට ගෙනල්ලා බත් කවනවා. බක්කයි ඔය සීයලා අච්චලා අම්මලා තාත්තලා ළමයින්ව පාරට ගෙනල්ලානේ බත් කවන්නේ. එහෙම කතන්දරයක් අපේ කාලේ තිබුණේ නැහැනේ. පාරට ගෙනල්ලා කන පැලෙන ගන්නවා තාත්තා එහෙම පාරට ගෙනල්ලා කෑවොත් මොනවාරි. ගෙදර ඇතුලේ ඉඳගෙන ඉල්ලලා කන්නේ. දැන් එහෙම පාරට ඇවිල්ලා පාරේ අරයා මෙයා පෙන්න එහෙමයි කවන්නේ. දැන් මෙයා වාහනේ එනකොට මෙයා දකිනවා පාරේ අයින් වෙන මෙයා නවත්තනවා දරුවා ගාව. බබා එතකොට අරයා අතේ ළමයාව තියාගෙන මෙහෙම කට අතේ තියාගෙන බබා වයි කන්න ඕනේ. හොඳේ වයි කන්න ඕනේ නොකා ඉන්න බෑ. එතකොට කියනකොටම පොඩි එකා මේ කළා පුරස්කාර කට ඇරියා පොඩි එක දාන පුරස්කාර පොඩි එකා ගිල්ල. හරි එහෙනම් වයි කන්න ඕනේ. යන්න එනකොට චට් එකක් ඇරලා යන්න එනකොටම වැඩකාර කාන්තාව කියනවලු පොඩි එකාට මං කිව්වා නේද බබාට බිල්ල එනවා කියලා. ආව නේද බිල්ලා? ඉතින් කතා ඉවරයි. එතකොට මනෝ කියන්නේ අපිට මොන බලහම මචං මාව බිල්ලෙක් වගේ තමයි අර කෙල්ලට වෙනුණා. ඔය එක කතාවක්. දෙක ඔහු කියපු වරක් ඔහු රූගත කිරීමක චිත්‍රපටියක කොළඹට තදාසන්න ගොල්මෙන් ඇද ප්‍රදේශයකට යනවා. එදා ඔහුගේ වාහනයෙන්ම යනවා මේ සාමාන්‍යයෙන් කලින් එන්ඩ උමනා වුණොත් එන්ඩ ගෙදරත් ප්‍රශ්නයක් මොනවා හරි තිබිච්ච ඉඳලා එන්ඩ ඕනකම ඉඳලා තමන්ගේ වාහනයෙන්ම යනවා. රූගත කිරීම එක දිනක කලින් අවසන් වුණාම මනෝට මතක් වෙනවා මගේ පෙරාදෙණිය සගයෙක් හිටියා නේද ඇත්තටම මේ පැත්තේ. එහෙනම් එතන ඉන්න දැන්
තිරගත රූපගත කිරීමක් ගම මුළු ගමක නම් ගමම එකතු වෙනවානේ. ඊට පස්සේ නළු නිලියන්ට ආදරය කරන අය ඒගොල්ලන්ගේ වටේත් කරගෙනවානේ. ඒ හින්දා මනෝ කියනවා මේ මල්ලි මේ තරුණයකට මල්ලි මේ මගේ යාළුවෙක් හිටිය මෙන්න අහවලා විස්තර කියනකොට අපිට මතකයි වගේ මං හිතන්න වැඩි ඈතක නෙවෙයි කිලෝමීටර් 10ක් වගේ විතර එහායින් එයා ඉන්නේ මේ ටීචර් කෙනෙක්ද සමහරට වෙන්න ඇති ගුරු වෘත්ති කරනවා හරි හොයාගන්න පුළුවන් අපිට කියලා එහෙනම් යංග කොට ගිහිල්ලා කොට වැදිලා ඉන්න මේ කාලෙන් හම්බුනේත් නැහැ කියලා දෙන්න මනෝගේ වාහනේ දැන් යනවා ගිහිල්ලා මගදී වාහනේ කැඩෙනවා නිකම් ජනගීර ප්‍රදේශයක් නෙවෙයි නිකන් ටිකක් මේ අපි හිතමුකෝ දැන් කැලෑපත ප්‍රදේශයක් කියලා හදන්න උත්සාහයක් ගන්නවා උත්සාහය නිරර්ථකයි අසාර්ථකයි වාහන කොට තල්ලු කරලා ඉන්න නැත්නම් බයිසිකලෙන් කෙනෙක් කෙනා එයා කියනවා මොකද කියලා වුවම ඉස්සරහට යන්න පොඩි ගරාජ්ජයක් තියෙනවා බාස්නා කෙනෙක් ඉන්නවා එයා ඕක හදලා දෙයි කියලා දෙන්න තීන්දුව කරනවා වාහනේ අගුලලා දැන් දෙන්න යනවා පයින් ගියාම අනේ මේ තියෙන්නේ දේවාලය වගේ බාස්නාගේ ගරාජේ කාර් එකක් බොනට් එක ඇරලා බාස්නා ඔළුව බොනට් එක සෝවාගෙන අඬුවක් දාගෙන මොකක් හරි එකක් වැඩ සාමාන්‍ය බාස්නා ලෑමනේ ළඟට ගියාම අධ්‍යකුත් දාලා කියලා මේ කරනවා බාස්නා අධ්‍යක් කරන්න බාස්නා අපි මේ පොඩි ප්‍රශ්නයක් වෙලා ආවේ කියලා තාම ඉතින් බොනට් එක ඇතුලේ ඔළුව ඇතුලේ වැඩ බාස්නා තව කොල්ලෙක්ද ඉන්නවා විනාඩි 3-4ක් ඉඳලා අර තරුණයා ආගෙන බස්නා පොඩි අදිශ්‍යක් වෙලා ආවේ එච්චරයි ඔළුවත් උස්සන්නේ ටිකක් දැන් මනෝට ටිකක් මේක මනෝ කියන්නේ මට මචං ටිකක් මේකෙදී ටිකක් අප්සෙට් එකේ මොකද දැන් ඇවිල්ලා මිනිස්සෙක් කතා කරාම මචං ඔළුව උස්සලා බලන් දෙපේ මෙයාකා එහෙම නිකන් බැලුවේ නෑනේ තරුණයාට තේරුණා මෙයාගේ නොසන්සුන්භාවය තරුණයා බස්නාවෙන් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් පොඩ්ඩක් බාස්නා නැගිටලා අතේ අඬුව තියෙනවා අර මජන් රෙදි කෑල්ලෙන් පීදදා අපට බලනවා මනෝගෙන මගේ මූණ තියා මචං භාෂා බලනවා බලාගෙන හොඳට බලලාගෙන CTP එකේ වැඩ කරන්නේ කියලා මගෙන් අහනවා මචං මං වැටිච්ච තැන දැන් මනෝගෙන මචං අපි හිතාගෙන ඉන්නේ අපි මහා නළු අපි හැමෝම දන්නවා එහෙනම් අපි කියපු ගමන් ඇවිල්ලා ඕන වැඩක් පළක් කරලා දෙන්න ඕන සමහර වගේ කොන්ඩෙස් මචං පන්ති කොන්ඩෙට්ටියක් බස් ඩ්‍රයිවර්ගේ අනිත් මං අර ටෙලි නාට්‍යයකට සංගපෑවා මේ බස් ඇත්තම මනෝ රඟපෑවනේ චිත්‍රපටි දෙකක් විතර එකක් අශෝක හඳමගේ ටෙලි නාට්‍යයක් අනිත් එක හොගාන පොකුණු බස් ඩ්‍රයිවර් තමයි වැඩේ නියමිත ඒ රඟපානවා මචං අපි හිතාගෙන හිටියට අපි ලොකු පොරවල් කියලා එහෙම නෑනේ මචං මනෝ කියන මං ඒකයි මේ හිතාගෙන හිටියේ මේ මනෝගේ මේ කතාදේ ඔයගොල්ලන්ට කියන්න ඕන කියලා මම මනෝ ගැන ඇඳින්නීමක් කරානේ යා කවුද කියලා දෙස් විදෙස් පතල ආචාර්ය උපාධියක් ගන්නවා සීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පෙරදින විශ්වවිද්‍යාලයෙන් ඩීලිට් සාහිත්‍ය සූර්ය උපාධියක් ලැබෙන Doctorate of Literature ඔහුගේ බලවත්කමට නිරහංකාර පුද්ගලයෙක් ඔලුවදුම ගත්ත නැති පුද්ගලයෙක් දැන් බලන්නකෝ තමන්ව ආශ්‍රයට ලක් කරගෙන
අනිත් අයට විනෝදයක් සහ පාඩමක් දෙන්න හදනවා මේ මනුස්සයා. නිකන්වත් කියයිද වෙන චරිතයක්? ඕක නිකන් හිතලා බලන්න. ඔබ දන්න ඔබ කියයිද? ඔබ කියයිද? නෑ. වෙන නළුවෙක් කියයිද මට මෙහෙම වුණා කියලා? නෑ. වගේම කතාවක් තාගෙන මහා වේදිකාවකදී සම්මානයක් හම්බුණා යාට. අන්තිමේදී අහනවා සම්මානයේදී තිල්නාට්‍යයක මනෝය මොකද හිතන්නේ මේ මෙච්චර කාලයක් ඔයාට පළවෙනි සම්මානය හම්බුනේ මෙච්චර කාලයක් ඔයාට සම්මානයක් නොලැබීම පිළිබඳව ඔයාගේ මොකක්ද? ඉතින් මේ මගේ රංගපෑම තමයි නිවේදකයා බලාපොරොත්තු වුණ විවේචනයක් සම්මාන දෙන්න සම්මාන ආයතන වලට මුනිශ්චකාරවරුන්ට දුස් කියයි කියලා. එහෙම කිව්වේ නෑ. මුළු සභාවම hina වුණා. මුනිශ්චකාරවරුත් ඇතුළු. ඒක තමයි කියන්නේ තමන් පිළිබඳව ඕනට වැඩි හිතාගෙන ඉන්න හොඳ නෑ. අපි දන්නවා මේ ඔඩිනියන් චිත්‍රපටයක දෙයක රඟපාලා ටෙල් නාට්‍යයක දෙයක කැලක් දාලා සින්දු අධ්‍යයක් ඇසට්ටයක් ගහලා වෙනවක් හරි කළා. එහෙම නැත්නම් රූපවාහිනියක නිවේදන කටයුත්තක් කළා. රූපවාහිනියක ගීත අධ්‍යයක් ගායනා කළා. කොච්චර උඩින් යනවද? ඒ යන්නේ මොකටද? තමන්ගේ කුසලතාවය තියෙන්නට ඕන. මං ඒ දරුවන්ට නළුනිලියන්ට දොසක් පවරනවා නෙවෙයි. ඒගොල්ලන්ගේ හැකියාවන් අපි කරු කරන ගමම්ම අපි ඒගොල්ලන්ට කියන්න ඕන පොළොවේ ඉන්න පොළොවේ ඇවිදින්න උඩින් යන්න එපා. මනෝ දෙන පාඩම ඒකයි අපිට. බොහොම ස්තුතියි.